අයිබෝන් හැමෝටම බොහොම ආදරෙන් පිළිගන්නවා අපේ YouTube channel එකට ඩුබායි ස්ටෝරි. ඉතින් අද අපි හිතුවා ඩුබායි වල පොඩි ස්ටේකේෂන් එකක් යන්න ඕනි කියලා. ඉතින් මේ ඩුබායි වලට ඇවිල්ලා සමර් එක. ඉතින් සාමාන්‍යයෙන් සමර් එකට ඩුබායි වල ගොඩක් හොටෙල්ස් ඒගොල්ලෝ රූම් රේට්ස් එහෙම ගොඩක් පල්ලෙහාට දානවා. ඉතින් අද අපි තෝරගත්ත ඩුබායි වල තියෙන ලස්සන හොටෙල් එකක් අපේ ස්ටේ එක විදිහට. ඉතින් අපි එතනට කියලා බලමු අපේ ස්ටේ එක අපි ගත කරන්නේ කොහොමද කියලා. ඉතින් අපි අපේ ස්ටේ එකේ විදිහට තොරගත්තේ පාම් ජුමේරාවල W හොටල් එක තමයි. ඉතින් පට්ටම ස්ටනින් view එකක් තමයි තියෙන්නේ හොටල් එකට ඇතුල් වෙද්දිම. ඉතින් අපි බලමු හොටල් එකට ගිහින් කොහොමද චෙකින් එක්ස්පීරියන්ස් එක කියලා. ඉතින් ඇත්තට අපි චෙකින් එක්ස්පීරියන්ස් එක මාරම වෙල්කම්. හොටල් ස්ටාෆ් එක සුපර්බ්. ඒගොල්ලෝ මාරම හොස්පිටල් එකක් දුන්නේ අපිට. ඉතින් අපි චෙකින් එකේ ඉඳන් අපිට හැම ඉන්ෆර්මේෂන් එකක්ම දුන්නා. හොටල් එකේ තියෙන වෙනියුස්, එතකොට ඔෆර්ස්, ප්‍රොමෝෂන්ස් මොනවාද. ඉතින් ඒක පට්ට එක්ස්පීරියන්ස් එකක්. ඉතින් අපේ රූම් එකට හම්බෙච්ච බැල්කනි view එක තමයි මේක. ඉතින් අපිට හම්බෙලා තිබ්බේ sea view plus garden view එකක්. ඉතින් stunning view එකක් තමයි තිබ්බේ. සාමාන්‍යයෙන් sunset එකට එහෙම මරු. ඉතින් අපි sunset එක බලන්න තමයි හිටියේ. but unfortunately sunset එක තිබ්බේ අපේ රූම් එකෙන් අනිත් පැත්තට. ඉතින් ඔන්න අපි චෙකින් වුණා W හොටල් එකට. ඉතින් සාමාන්‍යයෙන් W හොටල් එක කියන්නේ පාටි හොටල් එකක්. ඉතින් අපිට ආපු ගමන් ආරංචියක් ආවා ඒගොල්ලෝගේ පාටි එකක් තියෙනවා කියලා උඩ සෝබි රෙස්ටොරන්ට් එකේ. ඉතින් අපි ඒ පාටි එකට ගිහිල්ලා හම්බෙමු. අපි ආව ඔන්න පාටි එකේ තියෙන ලොකේෂන් එකට. ඉතින් මේ පාටි එක තිබ්බේ ඒගොල්ලෝගේ සෝබේ කියන රෙස්ටොරන්ට් එක. ඒක රූෆ් টপ රෙස්ටොරන්ට් එකක්. ඉතින් පාටි එක ගිහලා ආෆ්ටර් පාටි එකක්. ඒගොල්ලෝ බ්‍රන්ච් එක තිබිලා තියෙන මේ රෙස්ටොරන්ට් එකක. ඉතින් ආෆ්ටර් පාටි එක තමයි මෙන්න මේ ලස්සන වෙනු එකේ තිබ්බේ. අපි ආවේ පාටි එකේ මුල්ම හරි. ඉතින් තාම ක්‍රවුඩ් එක බිඩ්ලා තිබ්බේ නෑ. ඉතින් මම ඕඩර් කරගත්තා නිග්‍රෝනි එකක් මඩ. ඉතින් අපේ වයිෆ් ඕඩර් කරගත්තා පෝන් ස්ටාර් මාර්ට් එකක්. ඉතින් අපි ෆේවරිට්. ඉතින් අපි ඩ්‍රින්ක් එක ගන්න ගමන් යාළුවෝ වගේක් සෙට් වුණා. අපි ඒගොල්ලොත් එක්ක පොඩි chat එකක් දාන ගමන් පාටි එක පටන් ගන්න ගමන්
ඉතින් අපි පාටි එකේ ලොකු වෙලාවක් හිටියේ නැහැ. අපි පැයක් විතර වගේ තමයි හිටියේ. මොකද අපි පාටි එකේ හිටියොත් අපේ ඩේ එක ස්පොයිල් වෙන නිසා. ඉතින් අපි දැන් පොඩ්ඩක් උඩට ගිහින් වොෂ් එකක් එහෙම දාගෙන ආවා පොඩ්ඩක් ඩිනර් එකකට කියලා ඒගොල්ලන්ගේ තියෙන ඊත රෙස්ටොරන්ට් එකට. ඉතින් අපි බලමු අතුලට ගිහින් කොහොමද ඒගොල්ලන්ගේ ඊත රෙස්ටොරන්ට් එක කියලා. ඊත කියන්නේ ඒගොල්ලොන්ගේ ස්පීකීසි බාර් එකක් W හොටල් එකේ තියෙන. ඉතින් අපි ඩිනර් වලට ආයෙ මෙන්න මෙතනට තමයි. ඉතින් අපි ලොකු දෙයක් ඕඩර් කරගත්තේ නැහැ. ඉතින් මම පස්ටයක් ඕඩර් කරගත්තා මගේ ඩිනර් එක විදියට. ඉතින් පට්ට රස පස්ටයක් තමයි ඒක. හොඳ ක්‍රීමී එතකොට ට්‍රෆල් එහෙම තිබ්බ රස පස්ට එකක්. ඇත්තටම මරු. ඉතින් කැමෙන් පස්සේ නැතුවම බැරි දෙයක් තමයි එස්ප්‍රෙසෝ මාටිනී කියන්නේ. ඉතින් මේකෙන් කාපු හැමදේම හොඳට දිරවනවා. ඉතින් අනිවාර්යෙන් මම කොහේ හරි ගිහලා ඩ්‍රින්ක් එකක් ගත්තොත් ඕමක් හරි අපි ඩිනර් එකකට ගියොත් මම අනිවාර්යෙන්ම මගේ දවස් ඉරව කරන්න එස්ප්‍රෙසෝ මාටිනී. good morning හැමෝටම. ඉතින් ඊයේ දවස පොඩ්ඩක් මහන්සි දවසක්. අපි දෙන්නම හොඳට නිින්ද ගියා. ඉතින් අපි දෙන්නම උදේම නැගිටලා අපි යනවා බ්‍රෙක්ෆාස්ට් එක ගන්න ගියා. අපි එතනට ගිහලා බලමු කොහොමද හොටල් එකේ බ්‍රෙක්ෆාස්ට් එක කියලා. ඉතින් එක් කියන්නේ බ්‍රෙක්ෆාස්ට් එකම නැතුවම බැරි අංගයක්. ඉතින් මගේ ඕඩර් එක විදිහට මම ඕඩර් කරගත්ත එක් බෙනඩික්ට් එකක්. ඒක මාර සුපර්. එතකොට අපේ වයිෆ් ඕඩර් කරගත්තා ෆ්‍රයිඩ් එග් එකක් සනි සයිඩ් අප්. එතකොට අපි තව දෝසා මසාලා දෝසයක් තිබ්බා. අපි ඒකත් ඕඩර් කරගත්තා. ඇත්තට මේක බුෆේ රෙස්ටොරන්ට් එකක්. ඉතින් සාමාන්‍යයෙන් ඔයගොල්ලන්ට එග් ඕඩරයක් වගේ වගේම දෝසා ඕඩරයක් ඔයගොල්ලොන්ට කියලා ඉල්ල ගන්න පුළුවන්. ඇත්තටම සුපිරි බ්‍රෙක්ෆාස්ට් එකක්. අපි ලොකෝට වීඩියෝස් කරගන්න ගියේ නැහැ. මොකද ඩුබායි ගොඩක් සාමාන්‍ය ඉන්ස්ට්‍රක්ෂන් තියෙනවා. අපිට හැමෝම වීඩියෝ කරගන්න බෑ. ඉතින් අපි ඒ නිසා කෙටි වීඩියෝ එකක් තමයි කරගත්තේ අපේ බ්‍රෙක්ෆාස්ට් එක්ස්පීරියන්ස් එකේ. bye bye W. අපිට ඇත්තටම පූල් එකට යන වෙලාවක් තිබ්බේ නැහැ. මොකද ඊයේත් අපි පොඩ්ඩක් ආපිලි නම් බිසි වුණා. අපි අද බ්‍රෙක්ෆාස්ට් එකට ආවට පස්සේ පොඩ්ඩක් අපිට නිදිමතක් ආවේ. පොඩ්ඩක් පැයක් දැන් නිදාගත්තා. ඉතින් එවනකොට අපේ චෙකින් අවුට් ටයිම් එක ලඟ වෙලා තිබ්බේ. නමුත් අපි චෙක් අවුට් වෙලා පොඩ්ඩක් අපි ආවා පූල් එක පැත්ත බලන්න. ඉතින් ඇත්තටම අපි දැනටත් කනගාටු වෙනවා පූල් එක මිස් වෙච්ච එක ගැන. ඉතින් මෙන්න මෙහෙම අපි අපේ ස්ටේ එක ඉවර කරලා අපි ගෙදර යන්න තමයි යන්නේ. ඉතින් ලස්සන දවසක් තමයි ඊයේ අදයි ගත කරේ අපි W එකේ. ඉතින් ඊට මෙන්න මේ වගේ බීච් වේව් එකකුත් අපිට හම්බ වෙනවා. ඉතින් එහෙනම් අපි vlog එක මෙන්න මේ විදියට ඉවර කරන්න.